අම්මෝ ජෝසා. දුන්නේ බොල වාදින ඇදිල්ලට. ඉතින් බැට් එක ගත්ත ඉවරනවද? මේ හට්ටික් ගහලා ගියාම බට්ටියක් කන්නවත් තාවේ නෑ උඹලා. ඒ හට්ටික් ගහලා ඉවරන මම බට්ටියක් කන්න දෙන්නම්. ආමුදුත් වඩිනවා. උඹලා බන අහන්නේ නෑනේ. කොහොමරි බට්ටියක් කන්න වරේ. මේ කන්සටි තියවත් මතක් කරලා එක්කන් වරින් ඈ. හරි. බෝ පොල් කිරි බැට් එක ගන්නද? අදත් අලියෙන් මැරිලානේ. උද්දින්ම අලිය ඇත්තතෝ ගියා මැරෙන්නේ මේ දවස්වල. අමුතු කොහෙද යන්නේ? මම මත මේ. හන්දියට චුට්ටක් ගිහින් ඉන්න කියලා. ගිහින් ඉන්න ඈ. යනවාකෝ. අමුතු කොහෙද යන්නේ? වංජනායක මහත්තයා. මේ හන්දියට චුට්ටක් ගිහින් ඉන්න කියලා. දැන් තමුසු හන්දියට 4 පාරක් ගියානේ දෙයින්ද? නෑ. දෙපාරයි නෑ. තමුසු 4 පාරක් ගියා. මම මෙතන ඉඳන් තමුසුගෙන් යන සැරේට ඇහුවා කොහෙද යන්නේ කියලා. අමතකුණා පොඩ්ඩක්. තමුසු හන්දියට යනවා වැඩි කොහොමද? ඈ අමතක වෙන්නේ. මොකද අමතක වෙන්නේ තමුසු? කෑස් ලොකේෂන් වෙනවනේ හන්දිය පැත්තේ නෑ නෑ. ගෙදර යතුරු නැති වෙලා මං යතුරු. තමුසු බබෙද්දෝ ගෙදර යතුරු නැති කරගන්න. ඈ බලමු. මේ හරියන්නේ නැහැ තමුසෙලා මේ අපිට අනේ කලිසම කලිසම තමයි ඔය පොඩ්ඩක් ඉන්නවා. මේ තියෙන්නේ බඩු. දැන් මේක නැති වුණා කිව්වේ නේ. හරි ඒක බොරුව දානවා වැඩි. අනේ වංජනායක මහත්තයා. සීසිද්ද වෙනවා යතුරු වල දුන්නට. මං ටක් ගාලා ගිහින් එන්නම් ඈ. මේ දැන් තමුසෙලා ගෙවල් ඔය පැත්තේද? ගෙදර යතුරු ගන්නනේ මේ යන්නේ. යනවා ගෙදර යනවා යතුරු හම්බුණානේ. නෑ මම පොඩ්ඩක් දෙන්නකො නෑ කඩේට ගිහින් එන්න. තෙන්න කොල්ලෑ කඩේට නගිනවා අනේ නගිනවක මාත් යනවා තෙන්න කොල්ලෑ කඩේට. හෙල්මට් එකක් නෑ මං හෙල්මට් තවන්නෝයි පොලිස් එක්ක යන්න. නගිනවා. තෙන්න කොල්ලෑ කඩේට මටත් යන්න ඕනේ යන්න නගිනවා. පොලිසිය දෙන්නේ නෑ. නෑ ඔය. නෑ කියන්නේ රහුලවා තියෙන දරුවනේ බා. ඔව්. මම දැන් අක්කට උනා. ගන්න පුළුවන්ද? ඌ කියනවා මං 4 පාරක් ගියාලු. ලකෝ මම මෙච්චර මේ බැලන්ස් කරන්න ගේම් කරනවා ගණන් ටික හදා ගන්නවා. ඔබ කියන්නේ මට අමතක වෙනවා කියලාද? බම් මේ උඹලා යන්නේ දැන් බලන්න බං ඔය එන්නේ. ඌ ආදරයකට කන්නේ. හැබැයි මම වෙලාවට දෙන්න ඕනේ කඩේට දාලා තේ එකක් කරන්න. බා බඩු තිබ්බද? තිබ්බනම් කොහෙද ඉන්නේ මෙහෙම? හරියට උතලා යන්නේ. මේ පොඩ්ඩක් ගන්න. අයියේ මේ දිනනවා. දැන් නම් නෑ වයස හැබැයි මීට. ඔබට අතල්ලන්. බං මේ ෆ්ලැට් එකකට ආව නම් ඉවරනේ බං. හරි අතල්ලන්. වුන් තැනකට ඇවිල්ලා. අර මිනිවල කුල්ටන්ද බං? හවසට කනත්ත පැත්තේ ජෝසත් එක්කලා මන්දු කරන්නේ සොහනට වැහිලා මල සිපගන්නේ ලන්තෑරුම් දැලි ඇස් වහගන්නේ මංචා පොලිසියේ අයියා වංචා නෑ දැන් හංගා අල්ලා මාංචු දානා හින්දා හැංගිලා පාරක් ඇද්දා හවසට කනත්ත පැත්තේ ජෝසත් එක්කලා මන්දු කරන්නේ සොහනට වැහිලා මල සිපගන්නේ ලන්තෑරුම් දැලි ඇස් වහගන්නේ කොට්ටයක් නැද්ද? එහෙමට අවුල් වගේ මොකද නිදිමතද වැදිලාද? නෑ ඉතින් මේ අද ගහන්න සෙට් කරලා තියෙන තැන බලන් කොට්ටපුර ගහනවා වගේ වල්ලත් ඇරෙනවා. මේ අපේ දස්සා ඉන්නේ. උගෙන් මචං නම ඇහුවත් ඌ මොකද්ද කියන්නේ? දස්සා කියලා. නෑ එල්ලෙල කියලා ඔක කියන්නේ. එල්ලෙල ඕක අපි ගියා මල ගෙදරක. හරිද? අතු කොරලා. මූ ගියාට පස්සේ දැන් කට්ටිය අඳුන්නලා දුන්නාම මචං මූ ආයෙ එල්ලෙල කියලා කියනවා. අරු කිව්වා මේ
මේ මුන්ගේ තාත්තා තමා බම් මැරිලා ඉන්නේ මෙහෙමයි කියලා. අම්මට සිරියලෙල කියලා පිට තට්ටු කරානේ. වෙලාවට බාප්පල මාප්පලා හිටියේ නැත්තම් කාලා ඉන්නේ ගමකද. ඇයි යෝගලේ අයියා මම දන්නවනේ. ඔව්. බොනට් ජුන්ඩ. ඔව්ගේ නම හැදුවද දන්නේ. සෝවාන් වාහනේ හදන්න ගිහලා මම හොඳට හේතු වෙලා අයියා දාගෙන ඉන්නවා. අරු හරි නේද මල්ලි අවුල නැහැ. ඒක කාප් එක නම් මම ඔක්කොම චෙක් කරලා අරු වැව්වලම චවුනට් එක. අරුගේ ජුන්ඩ වෙලාව බොනට් එක. දැන් බොනට් ජුන්ඩ කියන්නේ. මේ මාර බඩගින්න කෙන්නේ මං අරක් ගහලා බඩගින්න තියෙනවා මේ කොණ්ඩේ අමාරුකුත් තියෙනවා මේකද පොල් කිරේක බෝ අරු තාම බඩේවත් දන්නේ අම්මට මේ අරුගිව මතක් වුණා දානේ උන්ගේ රෝහිතේල ඔව් ඔව් 100ගේ දානේ අප්පට සිරි මං කණ්ඩේම තුද බල්ලු දැන් යන්න කණ්ඩ ගියා කියලා හිතයි ඉනගම මම හම්බෙලා මට කිව්වා විස්තර එන්න කියලා 40යිනේ මම කණ්ඩේම බඩගින්න දායි මොකද සල්ලි දීලා ගන්න ඕන පොල් ටික උතරන් යන්න ආයෙ බොන්නද මේ පාඩම් ගෙදගෙන යතයිද බං ඉතින් දාන ඉවරයිද ඔබ කියනවා කෙලින්ම නෝන්ඩිද කියලා දාන ඉවරලා යන්නේ එන යම්බා ඉතින් කාලයක් කොහොමද रोहित आइए मैं पे गया नहीं भाई යකෝ දාන එක විතර කරලා බලෙන් ඊළම් කරනවද हरी कौन बड़गी ने හරි හරි ඉතින් උන් ඇවිල්ලා දෙයි එකටම ये नहीं रिकमेंड ඊ එම්කින් නන්දිනේ බං ගෙදරට ගිහිල්ලා දාන දියන් කියන්නේ බං තියනවද දැන් रोहित එනකන් තව චුට්ටක් ගාලමු නෑ හදිසි කැම තිබුණ නැත්නම් ඔබ බඩගිනින් ඉන්න උඹලා දැන්ද බං ආවේ නෑ මේ දැන් ටිකක් කියලා රෝහිතයි බට්ටියක් කවද? උඹලා දන්නේ නැති කේවල් වගේ ඇතුළට වරෙන් ගෝවා. මම පම්පය දාලා එන්න. හා 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 කෑවද බං? ආ කෑවා සුපි දාන ටික මේ ඩෙසර්ට් තියනවා වරෙන්. हाँ हाँ නෝ නේ බං ඈ කොහමද කනත් ඉතින් තාම බඩගින්නේ නැත්තම් සුපිරි දාන්න පාර ඈ සුපි මේ හ්ම් මම තව අයිස්ක්‍රීම් චුට්ටක් දාගෙනද නෝ නෝන්ඩියක්ද බං දැන් දෙපාරක් විතර ඔබ කෑවනේ තුන්වෙනි පාර නේද දාන ලොකුවට දුන්නට වැඩක් නෑ බං කණ්ඩ දීලා තියෙන අයිස්ක්‍රීම් කප් එක පොඩිනේ ඔව් කප් එක පොඩි කොහෙද බං මේ අපූර්වට තියෙන සයිස් එකට කප් එක මම එක පාරක් කරනවා ඔබ දෙපාරක් කරනවා ඉතින් උඹේ කප් එක වුණාට මගේ කප් එක චූටිනේ හවසට කනත්ත පැත්තේ ජෝසත් එක්කලා මන්දු කරන්නේ සොහනට වැහිලා මල සිපගන්නේ ලන්තෑරුම් දැලි ඇස් වහගන්නේ මංචා පොලිසියේ අයියා වංචා නෑ දැන් හංගා අල්ලා මාංචු දානා හින්දා හැංගිලා පාරක් ඇද්දා හවසට කනත්ත පැත්තේ ජෝසත් එක්කලා මන්දු කරන්නේ